සර් අපි ගොඩක් වෙලාවට loving kindness ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නේද? පුළුවන්. loving kindness කියලා කියන්නේ ඇත්තටම මේ අපි කියන්නේ මෛත්‍රී සහගත වේ. මෛත්‍රිය කියන එක. ඒ කියන්නේ අපි තමාට සමහර අය තමාට කියලා ගන්නවා. තමාට සහ සියලු දෙනාට සියලු සත්ත්වයින්ට ආශිර්වාදයක් කරනවා. එහෙම නැත්නම් ඔවුන් කෙරෙහි යම්කිසි පොසිටිව් එනර්ජි එකක් යහපත් ශක්තියක් උදාහරින ක්‍රමවේදයක්. ඒක ඉතින් කරුණාව සහ ඉවසීම පදනම් කරගෙන අවබෝධයකින් කළ යුතු ක්‍රියාවක්. ලෝක සත්‍යයට මෙත් සිත පතුරවන එක. බොහෝ දෙනෙක්ට තමාට වඩා අනිත් අයට කරුණාව කියන්නේ loving kindness දෙන්න පහසුයි. නමුත් තමාට කරුණාව දැක්වීමේ වැදගත්කම මොකක්ද? ඔව් සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් මම කියන නැත්නම් මම සහ මගේ කියන එකේ තමයි සාමාන්‍යයෙන් හැම සත්‍යයකම වගේ ඉන්නේ. එතකොට ඒ අයට තමන් ළඟ නැති දෙයක් අනිත් අයට දෙන්න අපහසුතාවයක් තියෙනවා. ඒතර මා තුළ තියෙන දෙයක් නේ දෙන්න පුළුවන්. මගේ ගාව මුදල් තියෙනවා නම් මට දෙන්න පුළුවන්. මගේ ගාව වතුර තියෙනවා නම් මට වතුර දෙන්න පුළුවන්. ඒ වගේම මගේ ගාව යමක් පිළිලා තියෙනවා නම් ඒ පිළිච්ච දේ තමයි දෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් යෝජනා කරනවා තමාට මෛත්‍රී කරගෙන අනිත් අයට මෛත්‍රී කරන්න කියලා. ඒතර ඔබ තුළ තිබෙන දෙයක් තමයි ඔබට දෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් එක කියන්නේ. එතකොට මේ loving kindness practice කරන්න ක්‍රම එහෙම තියෙනවද? ඔව් අතසින් තියෙන එක formally practice කරන්න පුළුවන්. අතසින් formally කියන්නේ යම් කිසි ක්‍රමවේදයකට කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට පුළුවන් මේ මොහොතේම පොඩක් නිදහස් වෙන්න. ශරීරය පොඩ්ඩක් සැහැල්ලුවෙන් තියලා ඇස් දෙක පියාගෙන පහසුයි එතකොට. හොඳට ගැඹුරින් හුස්ම දෙක තුනක් අරගන්න. කොහොමත් ඔබ සංසුන් වීම අවශ්‍යයි. ඊට පස්සේ යම් කිසි වාක්‍යයක් නැත්නම් යම් කිසි වචන කීපයක් ඔබටම අමුණ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි ගන්න පුළුවන් මම නිදුක් වෙන්න. නිරෝගී වෙන්න. සුවපත් වෙන්න. සාමදානයෙන් ඉන්න අදහසක් ඒ වගේ අපිට ගන්න පුළුවන් අපි සතුටක් ඇති. දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් may I be healthy, may I be happy, may I be peaceful. ඒ වගේ මට ඔබටත් එක්ක කියන්න පුළුවන් අනිත් පැත්තට. May you be healthy, may you be happy and may you be peaceful. May all be healthy, may all be happy, may all be peaceful. සියලු දෙනාටම කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට කරලා අප කියන්නේ ටික මේ පතුරවන්න කියලා. ඉතින් ඔය මෛත්‍රී සහගත භවයේ එක්තරා අංශයක් තමයි මම කියන්නේ. නමුත් මීට වඩා ගැඹුරු මෛත්‍රී සහගත භාවය තියෙනවා මම කියන එකෙන් මිදිලා කරන. ඒ මීට වඩා ගොඩක් පවර්ෆුල්. අපි ඉදිරි දවසක ඒ කතා කරන්න පුළුවන්.